ඔයාට හිතාගන්න පුළුවන්ද අපි ජීවත් වෙන මේ පුංචි පෘථිවිය වටා අවුරුදු බිලියන ගණනක් පැරණි ලෝකයක් ගැන? ඒ ලෝකයේ ජීවය අපිට වඩා බොහෝ කලින් ආරම්භ වෙලා තිබුණනම් ඔවුන් අපිට වඩා මිලියන ගණනක් තාක්ෂණයෙන් ඉදිරියෙන් හිටියනම් ඔවුන් තරු අතර ගමන් කරන්නත් ඉගෙනගෙන තිබුණනම් එහෙනම් එක ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන් කොහෙද? මේකට තමයි ෆර්මි පැරඩොක්ස් කියලා කියන්නේ. මේ කතාව ආරම්භ වෙන්නේ 1950 වසරෙන් ඇමරිකාවේ ලොස් ඇලමෝස් කියන ස්ථානයේ විද්‍යාඥයන් කිහිප දෙනෙක් පිටසක්වල ජීවය ගැන කතා කරමින් හිටියා. එතකොට භෞතික විද්‍යාඥ එන්රිකෝ ෆර්මි එක සරල ප්‍රශ්නයක් ඇහුවා. එහෙනම් හැමෝම කොහෙද? බැලූ බැල්මට මේක සාමාන්‍ය ප්‍රශ්නයක් වගේ පෙවුනත් ඒත් ඒ ප්‍රශ්නය ඇතුලේ තියෙන්නේ විශ්වයේ විශාලම අභිරහස් වලින් එකක්. අපේ ශීරපත මන්දාකිණියේ විතරක් තරු බිලියන 100 ගණනක් තියෙනවා. ඒ තරු වටා ග්‍රහලෝක බිලියන ගණනක් තිබිය හැකියි. ඒ අතරින් සමහර ග්‍රහලෝකවල ජීවය පැවතීමට සුදුසු තත්ත්වයක් තිබෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. විශ්වයේ වයස අවුරුදු බිලියන 13.8ක්. අපේ පෘථිවියට වයස අවුරුදු බිලියන 4.5ක් විතරයි. ඒ කියන්නේ අපි බිහි වෙන්න කලින්ම බිලියන ගණනක් අවුරුදු පුරා වෙනත් ලෝකවල ජීවය වර්ධනය වෙන්න අවස්ථාව තිබුණා. සමහර විට අපි විශ්වයේ පළවෙනි බුද්ධිමත් ශිෂ්ටාචාරය නෙවෙයි. සමහර විට අපි ඊටා පසුගාමී අය. දැන් හිතන්න අපිට වඩා අවුරුදු මිලියන ගණනක් කලින් බිහි වුණු ශිෂ්ටාචාරයක් තිබුණ කියලා. ඔවුන්ට තරු අතර ගමන් කරන්න පුළුවන්. ග්‍රහලෝක ගවේෂණය කරන්න පුළුවන්. ඔවුන්ගේ තාක්ෂණය අපිට අද හිතා ගන්නවත් බැරි තරම් දියුණුයි. එහෙම ශිෂ්ටාචාරයක් තිබුණා නම් ඔවුන්ගේ එක සලකුණක්වත් අපිට හමු නොවුනේ ඇයි? කිසිම පැහැදිලි සංඥාවක් නැහැ. කිසිම තහවුරු කළ පණිවිඩයක් නැහැ. කිසිම පිටසක්වල ශිෂ්ටාචාරයක පැහැදිලි සාක්ෂි නැහැ. ඒ වෙනුවට නිහඬතාවය විතරයි. ඉතින් ඔවුන් කොහෙද? සමහරු කියන්නේ සමහර විට අපි තනි වෙලා ඇති. බුද්ධිමත් ජීවය බිහිවීම විශ්වයේ අතිශය දුර්ලභ සිදුවීමක් වෙන්න පුළුවන්. තවත් අය කියන්නේ ඔවුන් ඉන්නවා. නමුත් අපිට ඔවුන් හඳුනා ගන්න බෑ. ඔවුන්ගේ sannivedana ක්‍රම අපි නොදන්නවා වෙන්න පුළුවන්. නැත්තම් ඔවුන් අපිව දැකගෙනත් අපි එක්ක සම්බන්ධ නොවී ඉන්නවා වෙන්නත් පුළුවන්. තවත් හැකියාවක් විශ්වය අපිව වෙන් කරලා තියෙනවා. තරු අතර දුර කොච්චර විශාලද කියනවනම් වෙනස් ශිෂ්ටාචාරයක් තිබුණත් ඔවුන් වෙත ළඟා වීම අපිට අතිශය දුෂ්කර වෙන්න පුළුවන්. ඒත් මේ නිහඬ විශ්වය පිටුපස තියෙන ඇත්ත අපි තවමත් දන්නේ නැහැ. සමහර විට අපි තනි වෙලා ඇති. නැත්නම් තවත් ශිෂ්ටාචාර කොහේ හරි අපි වගේම මේ ප්‍රශ්නයට පිළිතුරක් හොයනවා ඇති. ඒ පිළිතුර කවදා හරි අපිට හමු වෙයිද? ඒක තවමත් අභිරහසක්. මේ වගේ අභිරහස් සහ විද්‍යාත්මක කරුණු ගැන දැනගන්න නොලේචම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. නැවතත් මෙවැනිම වීඩියෝ එකකින් හමු වෙමු.